gacchami saranam gacchami sangham saranam gacchami yampi buddham saranam gacchami yampi dhammam saranam gacchami yampi sangham saranam gacchami tatiyampi buddham saranam gacchami tatiyampi dhammam saranam gacchami tatiyampi sangham saranam gacchami saranagamana sampunnam Panatipata veramani sikkapadam samadhiyami Adinadana veramani sikkapadam samadhiyami Yamesu mityācara veramani sikkapadam samadhiyami Savada veramani sikkapadam samadhiyami Kamera majjapama dattana veramani sikkapadam samadhiyami Appamadena sampadeta Samanta cakkavalesu atra gaccantu devata Saddhammang munirajassa sunantu sagga mokkadam Dhammasavana kalu ayang badanta Dhammasavana kalu ayang badanta Dhammasavana kalu ayang badanta අපි හැමදෙනෙක්ම කලමෙන්ම බුද්ධ වන්දනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිවේදයාමි සම්බුද්ධං වේදරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකයන්තං නරසබං කනසාරම්පදිත්තේන ඊහෙන තමදං සිනා ලෝකදීපං සම්බුද්ධං ජයාමි තමෝනුදං වන්නගම්ද ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සේපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන යේන මේතේන ලබාමි මොක්ඛං පම්මිලායාතේ අතායි ධම්මේ ආයෝ තතායාති විනාශ භාවං අන්ත සම්බාර යුත්තේන දේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාභාජන මුත්තමං සුගන්ධං සීතලං කම්පං සම්මා
සම්බං ආනියමෙතං භගවා අධිගන්නාතු මුත්තමං අතිවාසේතු නොබන්තේ ඥාන පංචං ඉමං අනුකම්පං උපාදාය අධිගන්නාතු මුත්තමං වන්දාමි චේතියං සම්බං සබ්බදානේසු පතිච්චිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන සමාධේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ පුරිපඤ්ඤ තථාගත දැන් අපේ පින්වත් උත්සවන්දනාව සිද්ධ කරලා සූදානම් වෙන්නේ හාමුදුරුවෝ දේශනා කරපු දහම් පදයකට අවධානය යොමු කරන්න. සුමිත් මහත්තයා තාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම බාර අරගෙන කටයුතු කරද්දී අරමුණු කීපයක් තිබෙනවා. පියදාස සුබසිංහ තාත්තට පින් දෙන්න, ජයසේන රුකුණගේ තාත්තට පින් දෙන්න, ගුණශීලී සුබසිංහ මවුට පින් දෙන්න මේ පින්කමේදී මූලිකව අපේක්ෂා කරනවා. ඊට අමතරව මේ රටේ වෙසෙන ඔබේ පවුලේ හිතවතුන් හැම දෙනාටම ධර්මානුශාසනාවක් අහන්න සැලසීම තමයි පින්කම සිද්ධ කරද්දී මූලිකව බලාපොරොත්තු වෙන්නේ. අප මේ සරත් අයියා ආරාධනා කරලා ඒ සොයුරිය තාම ශ්‍රද්ධාවෙන් මේ රටට වැඩමවා ගන්න වෙලාවේ ඔය ඇත්තෝ මේ පින්කම බොහෝම හොඳට සූදානම් කරලා තියෙනවා. මා සතුටු වෙනවා අපේ දරුවෝ ගොඩක් අද මේ දේශනය අහන්න පැමිණිලා තිබීම ගැන. ඒ නිසාම මම කැමැති අපේ දරුවන්ට ප්‍රයෝජනයක් වෙන, දරුවෝ හදන දෙමව්පියන්ට ප්‍රයෝජනයක් වෙන මඟ පෙන්වීමක් මේ දේශනාවේදී කරන්න. දැන් අපිට පූර්ණ පෞරුෂයක් ගොඩනගා ගන්න ඕනේ නම් ඒක හොඳ පර්සනැලිටි එකක් හදා ගන්න. එතන ළමයින්ට ඊටාම වැදගත් කාරණා හතරක් බුදුසසුන කියලා තියෙනවා. පළවෙනි එක තමයි ආරෝග්‍ය පරමාලාභ, physical health. පූර්ණ පෞරුෂයක් ඕනි නම්, හොඳ පර්සනැලිටි එකක් තියෙන අය වෙන්න ඕනි නම් අපි කායිකව ශාරීරිකව ඊටාම හොඳ නිරෝගීකමක් අපිට තිබෙන්න ඕන. මේ දරුවෝ නිරෝගී ඇතිදැඩි කරන එක දෙමව්පියෝ විසින් දරුවන්ට කළ යුතු ඊටාම වටින යුතුකමක්. නිරෝගීව. එතකොට අපි කැම දෙන්නත් ඕනි, වතුර දෙන්නත් ඕනි, අනිත් දේවල් සියල්ල කරන්නත් ඕනි. මූලිකව ළමයා කායිකව නිරෝගීව පවත්ව ගන්න උපකාරයක් වෙන සීමාව විතරයි. මොකද ඒ සීමාව ඉක්මවපු ගමන් තමයි ලෙඩ බවට අනිවාර්යයෙන් පත් වෙනවා. ලංකාවේ නම් මෙහි මම හිතනවා එහෙම නැතුව ඇති කියලා ලංකාවේ පාසල් දරුවන්ගෙන් 15%ක් ජීවැඩියා රෝගී. ඩයබටික් හැදිලා තියෙනවා දරුවෝන්ගෙන් 15% පාසල් දරුවෝ. ඒකේ කායිකව ඒගොල්ලෝ රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා ගොඩක් දරුවෝ. එතකොට ඒක දරුවෙකුගේ අධ්‍යාපනයේට විශාල බාධාවක් එල්ල කරන කාරණයක්. හේතුව තමයි එහෙම දරුවෝ ලෙඩ වෙන්න දරුවන්ට පුරුදු කරලා තියෙනවා. පුරුදු. කොහොමද අපේ සිංහල සමාජයේ ආහාර පාන සම්බන්ධව තිබෙන පුරුදු දැන් හොඳ ඒවා නෙමෙයි. නරක පුරුදු තමයි ගොඩක්. දැන් බුදුහාමුදුරුවෝ අපිට දෝලා පුතාලා තේරුම් ගන්න ඕන කියලා තියෙන එක තමයි
අපි ආහාර බෙදා ගන්නව නම් ඒ බෙදා ගන්නවනේ මොකටද? මේ අවශ්‍යතාවයට විතරයි. needs වලට බෙදා ගන්නවා. මම සමහර වචන කියනවා ඉංග්‍රීසි වචන මොකද ඒවා ළමයින්ට එතකොට මේක අල්ලගන්න පහසු නිසා. needs වලට විතරයි අපි ආහාර ගන්න ඕනේ. wants වලට මේක දෙකක් නේ. අර සිංහල කවියක් තියෙනවා මේ ගසේ බොහෝ තනි දොඩම් තිබේ. ඒ ගහේ ගොඩක් ඉදිච්ච තනි දොඩම් තියෙනවා කියලා කියනවා. හැබැයි පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. ඒ ගහේ කොච්චර පැණි දොඩම් තියෙනවද කියනවා නම් ඒවා පැහිලා ඉදිලා ඒ ගෙඩි වලින්ම අතු බර වෙලා බිමටත් නැමිලා තියෙනවා. ඒ කියන්නේ අතින් කඩා ගන්න පුළුවන් ගන්න. හැබැයි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. අන්න needs. ගහේ ගොඩක් තියෙනවා. ඒවා පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා තියෙනවා අතු ඉති. අතින් කඩා ගන්න පුළුවන් ඕන තරම්. ඒත් ඒ කවිය කියන පුතා කියනවා මටයි නංගිටයි ඕනේ ගෙඩි දෙකක්. වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි. කියන්නේ අපි ඊට වැඩිය කඩා ගන්න එහෙම කඩන අය නරකයි. කියන්නේ ඒගොල්ලෝගේ අවශ්‍යතාවය හඳුනගෙන නැහැ. needs සහ wants අතර වෙනස තේරුම් අරගෙන නැති නිසා තමයි වැඩිපුර ගොඩ බදා ගන්න යන්නේ. ඒ වගේ අයට ලංකාවේ කියන්නේ දොඩම් ගොඩ බදාගත්තු වගේ. දොඩම් ගොඩ බදාගත්තු පුතේ එක නියට. එකක් තියාගෙන කියන්නේ දොඩම් ගොඩ බදාගත්තු වගේ. කියන්නේ ආසාවට දේවල් බදා ගන්න අයට ප්‍රශ්න විතරයි ඉතුරු. ඒ නිසා කැම හරි බීම හරි අපි ගන්න ඕනි අපේ ආසාවට නෙමෙයි අපේ අවශ්‍යතාවයට විතරමයි. හැබැයි දෙමව්පියෝ මම හිතන්නේ දරුවන්ට කිරි දෙන කාලේ ඉඳලා ඒක පුරුදු කළ යුතු එකක්. අපේ කිරි දීමේ රටාව විතරක් තියෙන අරුබුද නිසා ළමයි ලොකු වෙන්න හරිම නරක පුරුදු ගති ලක්ෂණ ඒගොල්ලෝගෙන් පෙන්වන්න ගන්න. අපි දරුවෝ අඬන ඕනෙම වෙලාවක අපේ වැඩිහිටියෝ දරුවන්ට කිරි දෙනවා මම දැකලා. ඕනම වෙලාවක විතර මේ බඩගින්නට අඬන කිරි දෙනවා. ඒක මම ලෝකේ අනිත් යුරෝප රටවල ගිහින් තියෙන කොහෙවත් කරන්නේ නැති එකක්. මට හොඳ අත්දැකීමක් තියෙනවා ඉතාලියේ මගේ ඉතාලි ජාතික මිත්‍රයෙක් ගෙදරක එක රාත්‍රියක් මට ගෙවන්න ඇරයුමක් ලැබුණා. එහෙ මොන මහත්මියට බබෙක් ලැබිලා අලුතින් අපේ ළමයි හැදෙන්නේ අම්මලා තාත්තලා කාමරෙක. ඒ තියෙනවා ළමයින්ට වෙනම කාමර නැත්නම් ගෙදර ප්ලෑන් එකවත් අනුමත කරන්නේ නැහැ. බම්බිනා රූම් කියලා ළමයින්ගේ කාමර වෙනම තියෙන්න ඕන ප්ලෑන් එක ඉදිරිපත් කරද්දිම. නගර සභාවෙන් නැත්නම් ළමයාට කාමරයක් වෙනුනේ නැත්නම් අනුමත කරන්නේ. ඉතින් මෙයාර බබා ඉපදිලා සතියයි. හැබැයි ඉන්නේ බම්බිනා රූම්. අම්මලා එක්ක නෙමෙයි. දැන් මේ බබා ඉලි වෙනකන් අඬනවා. වරින් වර අඬනවා. දැන් මට අර මේ මහ දෙන්නගේ කාමරේ දොරවත් අරිනවා හඬක් ඇහෙන්න නැහැ අර ළමයා කොච්චර කෑ ගහ හැදුවා මම මුදේ යමුවා යාළුවගේ බබා ඇඬුවා නේද බැලුවේ නැහැ නේද ඊළඟ මොකද මට නිින්ද යන්නේ අල්ලපු කාමරේ අර ළමයා කෑ ගහ වරින් වර අඬනවා හැබැයි අර අම්මලා නැලවිලි කියනවා හරි දොයි බබා කියනවා හරි මොකක්වත් ඇහෙන්නේ නැහැ මේ ඉතාලි ජාතිකයා මට කිව්වා අපේ ළමයා ලෙඩ වෙලා නැහැ. ඊළඟට මේ අපේ ළමයාට අවශ්‍ය කරන උණුහුම කාමරේ හීටර් දාලා දොස්තරලා කියපු විදිහට අපි හදලා තියෙනවා. එයාගේ සෞඛ්‍ය තත්ත්වයට එයාගේ වයස ප්‍රමාණයට ඇති වෙන හීටර් එක දාලා පොට්ට දාලා ඒ ඔක්කොම එයාට අවශ්‍ය කරලා තියෙන. එයාට අපි නිදි කරන්න කලින් මගේ නෝනා එයාට දෙන්න ඕනේ කිරි ප්‍රමාණය දුන්නා. එතනින් එහාට අරගෙන එයාගේ ප්‍රශ්නයක්. එයාට අඬනවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක් ඒක අපේ ප්‍රශ්නයක්. මොකද යා ලෙඩෙක් නෙමෙයි ලෙඩෙක් නම් මම එයා බලන්න ඕනේ. එයා ලෙඩෙක් නෙමෙයි නිරෝගී. එයාට කැම දීලා තියෙනවා. ඒක පොඩ බඩගින්න එන්නේ විදියක් නෑ. එයාගේ ආහාර වේල දොස්තර කියපු විදිහට අපි දෙන්නවා. දැන් අපේ නම් අඬන විතරයි රෑ දෙකමාරටත් නැගිටගෙන කිව්වේ.
කෑම කවනවා. එතකොට මේක වැරදි. මේක අපේ ක්‍රමේ හරි නෑ. අපි කියන්නේ මේකට ආදරේ කියලා තමයි ඔම හිමින් වාඩි වෙලා අපේ ක්‍රමේ කියලා කියන එක තුල පුංචි අනුපදයක් මේ හරියට වටහා ගත්තොත් අපිට අපේ දරුවන් නිවැරදිව ගොඩනගන්න පුළුවන් පුංචි කාලේ. නිවැරදිව ගොඩනගන්නට නොහැකි වෙන්නේ මේ වගේ අපි අර ආදරේ කියලා අපි අඳුනගෙන තියෙන්නේ කොච්චර හරි කවන එක කොච්චර හරි තුරුල් කරන් ඉන්න එක ඒගොල්ලෝ ඉල්ලන ඕනම දෙයක් දෙන එක තමයි අපි ආදරේ කියලා කල්පනා කරන්නේ. ළමයිත් හිතනවා ඒගොල්ලෝ ඉල්ලන ඕනම එකක් නොදුන්නොත් ඒකට අපේ අම්මලා අපිට ආදරේ නැහැ කියලා. මොකද දීම තමයි ආදරේ කියලා අපි අර්ථකථනය කරගෙන තියෙන නිසා. ඒක වැරදි. ඒක දරුවෝ තේරුම් ගන්න ඕනේ එහෙම ලැබෙන දේවල් මතින් ආදරේ මනින්න බෑ කියන එක. දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ ඒගොල්ලන්ට කෙනල්ලා දෙන දේවල් වලින් නෙමෙයි ඒගොල්ලන්ට අපි ආදරේද නැද්ද කියන එක තීරණය වෙන්නේ. බුද්ධ ධර්මයට අනුවත් එහෙමයි දියුණු මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරයත් එහෙමයි. එම මේ බඩමුට්ටු වලින් ආදරේ කොහොමද තීරණය කරන්න බෑ. ඒ නිසා ළමයි අඬන සැරේට කැම දීම හෝ දේවල් දීම කිසිසේත්ම නොකළ යුතුයි දරුවන්ට. චූටි ළමයි අපි හිතනවට වඩා කපටි. ඒගොල්ලෝ ඇමරිකන් කාර්යය තරම් කපටි නෑ. හැබැයි අපි හිතනවට වඩා චූටි ළමයි කපටි. ඒගොල්ලොන්ට තේරුණොත් ඇඳීම ඇතුලේ දේවල් අත්පත් කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ වහාම පාවිච්චි කරන මෙවලම තමයි කෑ ගහක අඬන එක. ඒකට කිසිම ඉඩක් ඕනි තරම් අඬන්න දෙන්න අඬලා සුවසේ නිදා ගන්න දෙන්නේ අඬනසරේක අම්මලා තාත්තලා ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කර කර ඉන්න යන්නත් එපා. ඒගොල්ලොත් ඕනේ ඒවා දෙන්නත් එපා. ඒ වුණාම මේ ළමයි ඊටම නරකයි බලන්න. ඒ තාම නරකයි. මේක නරකයි. අපේ සමහර අද තියෙන නරක ගති අර පුංචි කාලේ අපේ එක අතපො නැති නිසා ඇති. අඩි පොළවේ ගහලා ගන්න පටන් ගන්න පුංචි කාලේ අඬලා ගන්න. එහෙනම් අඩි පොළවේ ගන්නවා මේ සොල්ට පයින්. ඒ ටිකක් ලොකු වෙනකොට ඊට වැඩිය බලය පවත්නවා. නරකයි. ඒ නිසා අපේ දූල පුතාලා තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය අම්මගෙන් හම්බෙනවා නම් තාත්තගෙන් හම්බෙනවා නම් ඒක සතුටින් භුක්ති විඳ නිරෝගීව ඉන්න. කටිම නැටුම් පන්ති යලා ඉන්නේ නේද? ඒ දාන්න. නැටුම් ඉගෙන ගන්න හොඳයි. මොකද කායික නිරෝගීතාවයට ඒක ඊටාම හොඳ එකක්. හැම දුවෙක්ම හැම පුතෙක්ම ඒ වගේ දෙයක් ඇති කරගන්න එක හොඳයි. හැබැයි අපේ කායික නිරෝගීතාවය පවත්වාගෙන යන නම් භෝජනේ මත්ඤ්‍යුත මාත්‍රාව දැනගෙනමයි හැම එකම ගන්නවා. ප්‍රමාණය දැනගෙන කන්න බොන්න ඕන. අරන් සිගරට් නම් ප්‍රමාණය කියලා එකක් නැහැ. හොඳම නැහැ. බුද්ධ ධර්මයේ නම් ඒකේ ප්‍රමාණය නැහැ. අල්කොහොල් නරකයි. නිකොටින් නරකයි. ගංජා නරකයි. ඒක ඒවයි හොඳ සීමා මෙන්න මේ ගාන ගත්තොත් හොඳයි කියලා එකක් නැහැ. ඉතින් ඒක නරකයි ඒක අයින් කළා දාන්න. ඒක මේ ඒක ඉතින් බුද්ධියෙන් කරන එක. ඒක මානසික කාරණයක් නේ. ආල්කොහොල් එක හරි නිකොටින් මේ සිගරට් දුම එක හරි අපේ තියෙන මානසික එක. ඒක විසඳ ගන්න ඕනේ. නමුත් ආහාර පාන නම් මාත්‍රාව දැනගෙනම ගන්න පුරුදු කර ගන්න ඕනේ තමයි. ඒක අවශ්‍යයි කායික නිරෝගීතාවයට. අපේ ඇඟ ලෙඩ වෙන හේතු කීපයක් තියෙන එකක් තමයි සෙම්ම සමුත්‍රාණ ආබාධ සෙම්ම වැඩි වීම නිසා. ඊළඟට පිත්ත සමුත්‍රාණ ආබාධ පිත්ත වැඩි වීම නිසා. තුන්වෙනි එක වාත සමුත්‍රාණ ආබාධ ඇඟේ වාතය වැඩි වීම නිසා. ඊළඟට සන්නිපාතික ආබාධ වා පිත් සෙම් කියන තුනම එකට වැඩි වීම නිසා. හතර ඕපක්කම පහ ඕපක්කමික ආබාධ එක එක්කෙනා උපක්‍රම යොදලා අපි ලෙඩ වෙනවා. හය තමයි ඍතු පරිණාමජ ඍතුව පරිණාමයේ වෙද්දී වෙනස් වෙද්දී ලෙඩ වෙනවා. දැන් මේ ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා. ගොඩක් ළමයින්ට ලෙඩ. උණ හට ගන්නවා, කැස්ස වලට ගන්නවා, රෑෂ් වෙනවා ඇඟේ. මේ වගේ ප්‍රශ්න. ඒ තමයි අර ඍතු පරිණාමජ. මේ ඍතුව පරිණාමයටපත් වෙනකොට ඇඟේ ලෙඩ හට ගන්නවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා.
ඒ ඔක්කොටම වඩා ලෙඩ හටගන්නේ විසම පරිහාරජය. ඒ කියන්නේ කමකට නැති වැඩ. එකම ඇඳුම අපිරිසුදු වෙනදන් ඉන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ඇඟපත පිරිසුදු කරගන්නේ නැති එක. වැසිකිලි කැසිකිලි භාවිත කරද්දී ඒවා පිරිසුදු කරගන්නේ නැති එක. වැරදි විදියට මල මුත්‍රා බැහැර කිරීම මේවයි තමයි ලෙඩ වෙන්නේ. නොසුදුසු තැන්වල කෙල ගන්න එක. මේවයින් අපි කායිකව රෝගී තත්ත්වයන්ට පත් වෙනවා. ඒ නිසා මේ හැම එකක්ම කෙල ගන්නේ කොහොමද? වැසිකිලිය පාවිච්චි කරන්නේ කොහොමද? ඇඳුම් පාවිච්චි කරන්නේ කොහොමද? මේ හැම එකක්ම මේ දරුවන්ට උගන්වනවා පුංචි කාලේ. ඊටාම පිරිසිදුව ඉන්න ළමයින්ට ලෙඩ අඩුයි. ඔළුව අපිරිසිදු කරගත්තොත් ඔළුවේ හට ගන්න ලෙඩ වැඩි වෙනවා. ඇඟ අපිරිසිදු කරගත්තොත් හැමේ හට ගන්න ලෙඩ වැඩි වෙනවා. අපේ ඇඟට ඊටාම ඉක්මනින් විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ශරීරය හරිම පිරිසිදුව තියාගන්න ඕනේ. පුංචි කාලේ ඉඳලම අපේ දරුවෙකුට පුරුදු වෙන්න ඕනේ. මොකද නිරෝගීකම නැති වුණොත් කොච්චර සල්ලි තිබුණත් වැඩක්. ඒ සල්ලි තියෙන කෝටිපතියෝ ඉන්නවා. වැඩක් නැහැ. සල්ලි තියාගෙන බල බල ඉන්නවා. කන්නත් බෑ. ඇවිදින්නත් බෑ. නේ ඒගොල්ලන්ට සැප විඳින්නත් බෑ. මොකක්වත් බෑ. සල්ලි තියනවා. හැබැයි සල්ලි තියෙන කෝටිපතියෙක් උනට වැඩක් නැහැ. සල්ලි තියෙන මහා යාන වාහන තිබුණට වැඩක් නැහැ. එයා ලෙඩෙක් නෑ. ඒ නිසා කය පුළුවන් තරම් නිරෝගීව තියාගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට නම් අර නරක පුරුදු වලින් පුළුවන් තරම් අයින් වෙන්න කියලා. අනිත් එක තමයි පුළුවන් තරම් රැට ඊටාම අඩු ආහාරයක් ගන්න එක තමයි ඉගෙන ගන්න දුල පුතාලට පුතපා. මම ඉගෙන ගන්න කාලේ අපේ ලොකු හඳුරුවෝ මට කිසිම දෙයක් කරන්න දුන්නා. දෙන්ටි තමයි දුන්නේ. රැට දුන්නේ දෙන්ටි. මම නම් මගේ මධ්‍යස්ථානයේ වලට පූජා කරනවා. මේ ශිෂ්‍යයින්ට. හැබැයි අපේ ලොකු හඳුරු දුන්නේ දෙන්ටි උඩරිම හොඳටම බඩගිනි වගේ පෙරුණා. දවල්ට දාන එච්චර හොඳ එකක් නෙමෙයි නේද කිරිතේ එකක්. දැන් අපි ඒ කාලේ එකට තරහයි කන්න බත් දෙන්නේ නැහැ. ඔත්තු රොටි ගෙනත් දෙන්නේ නැහැ කියන්නේ. ඒකට හරි තරහයි කොහොමද ඒක උනාට ඒක හරියට හරි කියන්නේ දැන් මම අවුරුදු 10 ඉඳලා මම මේ උදේ 4ට නැගිටලා පාඩම් උදේ 4ට මට නැගිටින්න පුළුවන් ප්‍රධානම හේතුව තමයි රැට තේ එකක් බීලා නිදාගන්න. දැන් ඔයගොල්ලෝ ලොකු කෑම එකක් කාලා නිදාගත්තොත් උදේ 4ට නෙවෙයි 6ට අම්මලා නැගිට්ටෝලා දිව්වත් ඇඳේ වාඩිලා ආයි ඒකට යන්න බෑ. අය තඩි කැබාබ් එකක් කියවන තරම කෑම එකක් කාලා නිදාගත්තා මේවන. ඒ නිසා බුදුහාමුදුරු කියලා තියෙන අර විකාල භෝජන වේරමණී කියන සිල්පදේ හරි හොඳ එකක්. ඒක ඇත්තටම හරිම හොඳයි. මොකටද නිරෝගීකම. ලෙඩ අඩු වෙන්න ප්‍රධාන හේතුව හැබැයි ගෑස්ට්‍රික් තියෙනවා නම් ආහාරයක් ගන්න ඕනේ. ඒ කියන්නේ බඩ තුවාල වෙන ගෑස් අධිකකමක් තියෙනවා. ඒකට ආහාරයක් ගන්න ඕනේ. ඒක කමන්නේ. ඒක හාමුදුරුවෝ ගන්න ඕනේ, ගිහියක් ගන්න ඕනේ, කවුරු හරි. එතකොට ලෙඩට මොකක් ගත්තත් කමක් නැහැ. හැබැයි ගන්න දේවල් නිසා ලෙඩ වෙන්න බෑ. දැන් අපිට තීන මිද්ද ලැබි නිදිමත වැඩියි කන ප්‍රමාණය වැඩි. අඩුවෙන් කනවා නම් ඇඟට හොඳයි පාඩම් වලට. උදේ 4ට නැගිටලා පාඩම් කරන ළමයින්ට ඉතින් හරිම හොඳ අනාගතයක් හම්බෙනවා. ඒක මම කියන්නේ මගෙන් මම 4ට නැගිටලා පාඩම් කරපු නිසා දැන් මම තාම 32යි. දැන් මගේ PhD එක ඉවරයි මේ අප්‍රේල්. එතකොට අන්තිම එක්සෑම් එක ඉවරයි. මේ ජීවිතයේ ආයෙ එක්සෑම් එකක් ඉවරයි. ඒක කරන්න පුළුවන් උනේ පාන්දර නැගිටලා පාඩම්. දැන් පාඩම් කරන්න නැති අයද එහෙම කරන්න බෑ. ඒකට නම් අර කැමරට ලොල් වෙලා දඟලන්න හොඳ නැහැ. කැම කියන එක අවශ්‍යතාවයක් විතරයි කියන එක වටහාගෙන වතුර ටිකක් වැඩිපුර බීලා නිරෝගීව ඉන්න මේ හැම දුවෙක්ම හැම පුතෙක්ම පුරුදු වෙනවා. ඒක පොඩි ළමයින්ට වැඩිහිටියන්ට අත්‍යවශ්‍යයි. වැඩිහිටියොත් ලෙඩ වෙලා තියෙන්නේ. මොකක්වත් ඉඳලා නෙමෙයි. කට පරිස්සම් කරගන්න බැහැ. මේ
කට පරිස්සම් කරගන්නවා නම් ලෙඩ ගොඩාක් අඩුයි. සීනි කෑම, මිරිස් කෑම සහ තෙල් කෑම. අපේ ජාතියේ ගොඩක් ලෙඩ බිහි වෙන්නේ ඔය ටික නිසා. සීනි කෑමයි, මිරිස් අධික ලෙස කෑමයි, තෙල් පුදුම තරම් කෑමයි. අනිත් එක අපි ඔය මොනවා කිව්වත් ඕනවට වඩා 3-5 කෑම හරිම හොඳයි. බටහිර ජාතීන් අවුරුදු 100 ඉක්මවල ජීවත් වෙනවා. ඒ හේතුව ඒගොල්ලෝ අපි තරම් 3-5 කන්නේ නැහැ. එක රසකාරක අපි දාලා මේක විකාරයක් කරලා නිකන්නේ කන කිසි අර සුත්තෝ කන්නේ නිකන් කොළ තම්බන. ඒ නිසා ඒගොල්ලෝ අවුරුදු 100යි 110යි ඔය ඉතාලියේ එහෙම ඉන්න ආච්චිලා 120යි. ඉතින් අපේ මිනිස්සු හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ආච්චිට තව දිගාසිරි ලැබෙන්න ඕනේ කියලා. මොකද එතකොට ජොබ් එක තව කල් තියෙනවා. ආච්චි කරනොත් ජොබ් එක ඉවරයි. ආච්චිට දිගාසිරි පතන එක තමයි ඉතාලියේ ඉන්න ගොඩක් අය කරන දේ. ආච්චි ඉන්න තරමට ඒගොල්ලොන්ට යුරෝ 1000ක් හම්බෙනවා. යන්නේ ඒ මිනිස්සු ඇත්තටම දිගාසිරි ලබන හේතුව ඒගොල්ලෝගේ කය අපිට වඩා වැඩ කරනවා. අපේ 55 60 වුණා කියන්නේ අපේ ඔළුවට මෙනවා මම දැන් විශ්‍රාමිකයා. මම දැන් සංකාරයක්. ඕක ආපු ගමන් ඇඟ ඉවරයි. එහෙම එකක් නෑ. මිනිස්සුන්ට පුළුවන් තාක්කල් වැඩ කරන්න ඕනේ. කය නිරෝගීව තියාගන්න ඕනේ. ඒකට ව්‍යායාම ටික කරන්න ඕනේ. කම්මැලි නැති වෙන්න ඕනේ. අරක්කු සිගරට් වලින් නම් වැළකෙන්න මම මෙහි ඩීටේල් දාන්න මම ලංකාවේ ඩීටේල් කිව්වොත් දිනකට 350ක් මැරෙනවා ලංකාවේ. දිනකට මැරෙන 350න් 90ක් මැරෙන්නේ බෝන වෙන රෝග. බෝන වෙන රෝග කියලා කියන්නේ heart attack, pressure, blood sugar, ඊළඟට kidney වල ඇති වෙච්ච තත්ත්වයන්, lungs වල ඇති වෙච්ච තත්ත්වයන්. මේවයි තමයි ගොඩක් අය මැරෙන්නේ. 90. එතකොට 90ක් බෝන වෙන ලෙඩ හදලා තියෙන්නේ අරක්කු, සිගරට්, ගංජා, කසිප්පු වත. 90ක් මැරෙන්නේ බෝන වෙන රෝගවලින්. බෝන වෙන රෝග 90ක් හැදිලා තියෙන්නේ අරක්කු, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය, මද්යසාර සහ තුම්බෙල. මේක ලංකාවේ තාත්තලාට කිව්වම ඒගොල්ලෝ හිතන්නේ අපි සතුටින් ඉන්නවට පිළා විරුද්ධව මේ කියන්නේ කියලා. ඒගොල්ලෝ මැරෙනවා. ඒ නිසා අපේ පුතාලා දූලා පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනි. මත්වතුර, මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන අය. ඒක මේ කවුරුත් කතින්ද හරි පවුහින්ද හරි නෙමෙයි. ඒක තමන්ගේ ඇඟට හොඳ නැහැ. ඒකෙන් තමන්ගේ නිරෝගීකම විනාශ වෙනවා. නිරෝගීකම ඉවර වෙනකොට ඉතින් මොකද? අනිත් අය සතුටින් ඉන්නවා බලන්න බැරි තත්ත්වයක් එනවා. කායිකව ලෙඩ වෙලා එක්තැන් වෙලා ඉන්න කෙනෙකුට ඊළඟට හැදෙන්නේ මොන ලෙඩද? මානසික ලෙඩ. නේද? සන්තුට්ටි පරමන්දන නැති වෙලා යනවා. අන්න ආරෝග්‍ය පරමාලාභ කියන එක තමයි පළවෙනි එක. ඒක නැති වෙනකොට ඊළඟට නැති වෙන්නේ සන්තුට්ටි පරමන්දන. සතුට නැමැති උතුම් ධනෙ. එතකොට සතුට නැමැති උතුම් ධනෙ තමයි මෙන්ටල් හෙල්ත් කියන්නේ. ෆිසිකල් හෙල්ත් කියන්නේ ආරෝග්‍ය පරමාලාභ. mental health කියලා කියන්නේ සන්තුට්ටි පරමන්දන. සතුට නැමැති උතුම් ධනෙ. ඒකට නම් ඉතින් ඉස්සෙල්ලාම මේ පුංචි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕනේ මේ දූලටත් පුතාලට ලද දෙයින් සතුට වෙන්න පුරුදු කරන්න ඕනේ. ඇයි ලද දෙයින් සතුට වෙන්න පුරුදු කළ යුත්තේ? නැත්තම් ඒගොල්ලෝ තරඟකාරයෝ සහ ඊර්ෂ්‍යාකාරයෝ හදාගන්නම තමන්ගේ ගේ ඇතුළේ. සිංහල ජාතිය පිළිගන්නේ මුස්ලිම් ජාතිය වැජබෙන්නේ ඇයි කියලා බැලුවොත් තමන්ගේ වර්ගයාට ඊර්ෂ්‍යා කරන කට්ටිය සිංහලයෝ. තමන්ගේ නෑයගේ දියුණුව අපේක්ෂා කරන්ද ඒක දිහා බලලා සතුටු වෙන්න පුරුදු වෙන්නේ නැහැ. මොකද මේ ළමයි උගන්නන කාලෙම ලංකාවේ නම් මම මේ හිතවත් දන්නේ නැහැ. සම්පූර්ණ ළමයාගේ ඔළුවට දානවා ඔයා ලොකු අම්මගේ දූට වඩා පුංචිගේ පුතාට වඩා වැඩිපුර ලකුණු ගන්න ඕන. මොකද කරන්නේ? තමන්ගේ නෑයට ඉර්ෂ්‍යා කරනනේ පොඩි. අවදාක්ක තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ ළමයි එක්ක තමන්ගේ ළමයි සංසන්දනය කරවන්න එපා. නැති. ඒගොල්ලෝ ඇත්ලටික් දැකලා තියෙනවා නේද? මලල ක්‍රීඩා.
තුලක් තියෙන මීටර 100 තුල 100 තුල. මීටර 100 තරංගේ පටන් ගන්නකොටම ඒ ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාවෝ අර ලයින් එකේ හරියට ඉඳගෙන ඒ අදාළ ඉරියව්වෙන් අතපය තියාගෙන ඉස්සෙල්ලාම බලන්නේ ඒගොල්ලෝගේ අන්තිම තරංගේ නවතින තැන. ඒක අන්තිම ජයග්‍රාහී ඉලක්කයට ඒගොල්ලෝ S2 හරියටම කෙලින් යොමු කරනවා. කරලා අර සංඥාව නිකුත් කරපු ගමන් ඒගොල්ලෝ දුවන්න පටන් ගන්නවා. අත් කකුල් මේවා ඔක්කොම මැෂින් වගේ වැඩ කරනවා. හැබැයි S2 විතරක් අර එන්නේ යන්නේ. S2 තියන් ඉන්නේ එකම එක තැනයි. ඒ අන්තිමටම දිනන තැන. ඒගොල්ලෝ බලන්නේ මොකක්ද යද? අරමුණ. ඒගොල්ලෝ බලන්නේ අරමුණ. අනිත් වෙනද ගාල්ලේ තියෙන තවලම කියලා තමයි. පිනිදු. තවලම ඉස්කෝලේ බණකට යනකොට තව ඉස්කෝලවල මේ දවස්වල ස්පෝර්ට් මීට්ස් තියෙනවා. ඉවසතර තරග තියෙනවා. ඉතින් එක තරගයක් ඉස්කෝලේක මහපාරේ පටන්ගෙන දැන් දුවන්න පටන් ගන්නවා මේ වාහන ඔක්කොම නැත්තේම අපේ වාහනේත් නැත්නම් මම කියනවා මල්ලි තරගෙත් බලලම යමු කියලා. රිදුරු මල්ලිට අයින් කරලා නවත්තගෙන දැන් බලන් ඉන්නවා මීටර 200 පටන් ගත්තා. පටන් ගත්තු වෙලේ ඉඳලම අර දුවන ළමයි ඊළඟ ළමයා එන්නේ කොයි හරිද කියලා බලන්න. දිනන්නේ. එහෙම දිනන්න විදියක් නැහැ. සිරියාවතිගේ කොල්ලා එන්නේ කොයිද කියලා. ඉතින් බලන්න ගුණවන්තිගේ කොල්ලා කොයි හරිද කියලා. ආයේ කොහොමද දිනන්නේ? එහෙනම් ඒගොල්ලන්ට පුරුදු කරලා තියෙන්නේ. පුරුදු කරලා තියෙන්නේ මොකද්ද? අල්ලපු ගෙදර ළමයා පරද්දන. අන්තියේ ඉන්න යාළුවා පරද්දන. අනිත් නිවාසෙ මිනිහා පරද්දන. ඔයා මීටර 100 දිනන්න කියලා නෙමෙයි කියන්නේ. යාළුවා පරද්දන. ඒවා කරන්න එපා. වැරදි. එහෙමනම් මොකද වෙන්නේ? වටපිට බලන්න එයාගේ වීරිය ඉවරයි. එයා පරදිනවා. කෙලින් බලන්න ඕන මිනිහා. ගොඩක් අය මේ දරුවෝ ජීවිතේ මගදී අප්‍රාණික අය කියන්නේ අරමුණක් නැතුව ජීවයක් නැතුව යන අය බවට පත් වෙනවා. ඊට පස්සේ දෙවියන්ම තමයි මොනෝ වෙනවද දන්නේ නැහැ. මෙච්චර කරලා ඉගෙන ගන්න නැහැ. දැන් ඒගොල්ලන්ට මේ චූටි කාලේ දෙනවානේ බරපතල ඒවා. ඒ චූටි කාලේ දෙනවා ඔයා අරය අහන්නකෝ. ඊට පස්සේ මොකක්ද? සත්‍යව කියන්නේ මෝඩ විභාග වල. එහෙම ලොකු ඒවා ඒක පාස් වුණොත් අතිමානයි. ඊට පස්සේ ළමයා හිතනවා මම දැන් අරක පාස් වුණා මට ආයෙ මොනවද? මේවා කරන්න එපා. මේවා හරි භයානක නරක වැඩ. මේවා කරන්න සිංහල ඔය කියන්නේ. උද්දාගන්කාරව ගාව තමයි මේ ඉර්ෂ්‍යාකාර තරගි වැඩිපුරම තියෙන්නේ. මේකෙන් ලද දෙයින් සතුට වෙන පුරුදු වෙන්නේ නැහැ. පුරුදු වෙන්නෙම ළඟම ඉන්න කෙනා තරගකාරයක් කරගන්න. එහෙම එපා. මේ දූලා මේ පුතාලා උත්සාහ කරනවා එක තමයි අරමුණක් දිනන. අරමුණ. මම චූටි කාලේ ඉඳලා අවුරුදු 12 විතර ඉඳන් හිතන අරමුණ තමයි මම කවදා හරි මහාචාර්යවරු. يعني යුනිවර්සිටි එකක උගන්වන මහාචාර්යකෙක් වුණා කියන එක මම අවුරුදු 12 විතර ඉඳලා මේ ඔළුවේ තිබිච්ච එක. ප්‍රොෆෙසර් කෙනෙක්. එතකොට මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන විභාගය තමයි මම දැන් ওই අප්‍රේල් ඉවර කරා. PhD. එතකොට මට යුනිවර්සිටි එකක උගන්වන්න ගියාම ප්‍රොෆෙසර් කියන තනතුර හම්බ වෙනවා. ඒකට එක්සෑම් එකක් නෑ. ඒක ටික කාලයක් උගන්වනකොට හම්බෙන එක. හැබැයි මම දැන් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු නෑ. මොකද මට යුනිවර්සිටි වලට බැඳලා රස්සා කරන්න මම කැමති නැති නිසා. නමුත් මම ඒ එක්සෑම් එක පාස් කරගත්තේ මම හොඳටම දන්නවා. එතෙන් දෙනකන් BA MA MPhil ඉවර කරගත්තේ අර තිබිච්ච අරමුණින්. දැන් ළමයින්ට ගෝල් එකක්. මෙන්න මේක මම ගන්න. දැන් මම ගෝල්. එහෙම නැතුව මම මෙයා පාරතනවා. අරය පාරතනවා. අරයට වඩා ලකුණු 5ක් මම ගන්නවා. දැන් නෑ 5 ගත්ත ගමන් හිතනවා මම දින්න කියලා. ඊට පස්සේ වීරිය ඉවරයි. ඒක වීරිය ඉවරයි. වීරිය කියන එක වැඩෙන්න නම්
ලොකු අරමුණක් කියන්න තියෙනවා. දොස්තර කෙනෙක් වෙනවා කියන එක අරමුණක් තමයි. හැබැයි ඇයි දොස්තර කෙනෙක් වෙන්නේ කියලා දැනගෙන ඒකේ ඉන්නවනම් ඒක තාත් දීලේ නැහැ. අපි අහුවන් කියනවා මම කැමති දොස්තර කෙනෙක් වෙන්න කියලා. ඇයි දොස්තර කෙනෙක් වෙන්නේ කියලා මම බේත් දෙන්නේ. ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න ඕනේ බේත් දෙන්න නෙමෙයි. ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න ඕනේ මිනිස්සු ලෙඩ හදා ගන්න එක නවත්තන්න උපදෙස් දෙන්න. දෙන්නේ දොස්තරලා වෙන්න. වැරදියි. එතකොට ඔබ දොස්තර කෙනෙක් වීම නිසා එක මිනිහෙක් ලෙඩ වෙන එක නැතිලා නේ. දොස්තර කෙනෙක් වීමේ මූලික අරමුණ වෙන්න ඕනේ මිනිස්සු ලෙඩ හැදෙනවා. ඒ ලෙඩ හැදෙන මිනිස්සුන්ගේ කමකට නැති වැඩින්දා දැන් ඒක සම්බන්ධව මඟ පෙන්වන්න. සහ ලෙඩ වෙන මිනිස්සු අවම කරගන්න තමයි මිනිස්සෙකුගේ දොස්තර වීමේ සිහිනේ තියෙන්නේ. හැබැයි කාරණේ ඔය එකක් අත්මතු වෙන්නේ නැහැ කාටවත්. වෙන්න ඕනේ ඒක උනත් ඒවා එකක්වත් වෙන්නේ නැහැ. අපේ දොස්තරලා වෙන්න කියලා ළමයින්ට අම්මලා කියන්නේ ක්ලිනික් එකට ගියාම අර මන්නේ දානේ පොළ ගන්න දැකම. දැන්ට විපාකාව පිළිමන් 1000 කරන්නේ දොස්තරයා. ඒව දැක්කම ඔක්කොම ළමයින්ට දොස්තර වෙන්න කියන හිතෙනවා. මම ඔබට කියන්නේ සල්ලි කහු කරා. සල්ලි ඕනි. සල්ලි නැතුව වැඩ බෑ. වැඩ කරන්න බෑනේ. හැබැයි ඉගෙන ගන්න. අරමුණකට ඉගෙන ගන්න. බුදුහාඳුරුවෝ බෝධිසත්වයන්ට බුදු වෙන්න පුළුවන් උනේ. ඇයි? මම අනිත් මිනිස්සු දුකින් නිදහස් කරගන්නවා කියන අරමුණයි. බුද්ධෝහම් බෝධි ඉස්සාමි මම බුදු වෙනවා කොහොමද? මුත්තෝහම් ඔචේ පරේ අනිත්‍ය දුකින් නිදහස්. මම බුදු වෙන්නේ ඒකද? මම බුදු වෙන්නේ මං වෙනුවෙන් කියවන බුදුහාමුදුරුවෝ සෙල්ෆිෂ්නස්. ආත්මාර්ථකම. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ මම බුදු වෙනවා මොකටද? අනිත්‍ය දුකින් නිදහස්. මේ දරුවෝ මම දොස්තර කෙනෙක් කියලා. මොකටද? අනිත්‍ය ලෙඩ වෙන එක. එදා අඩු කරගන්න උදව් කරා. ඒකට දොස්තරලා වෙන්න ඕනේ මේක. ඒ නිසා අපේ දරුවන්ට පුළුවන් තරම් අධ්‍යාපනයේදී දියුණු ලොකු අරමුණු දෙන්න ඔය වගේ පොඩි පොඩි ඒවා දෙන්න මොකද ඉස්සෙල්ලා. අනිත් එක තමයි මේගොල්ලෝ අතර තරගේ දාලා වැඩ කරවන්නත් එපා සංසන්දනය කරන්නත් උගන්වන්න එපා. සසඳනායට අද දෙයි සතුට වෙන්න බෑ. ඒ කියන්නේ දුන්නේ අගල් කාලක කේක් කෑල්ලක් නම් ඒක කන්න. ස්තුති කියලා ඉන්න. අයියට හම්බෙච්ච අඟලේ කේක් කෑල්ල දිහා බලලා හුල්ලන්නේ. ඒක තමයි උගන්වන්නේ. මොකද ඒ කම්පයර් කරපු ගමන් වෙන්නේ එයා අඬන්නේ අඩුවට. අපිට ඕනේ වෙනවා. අපිට ඕන වෙනවා ඉක්මනින්ම ළමයා අඬන එක නවත්තන්න. ඒ අඬන එක නවත්ත ගන්න අපි කරන එක ඉතාම නරක එකක්. මොකද්ද? අයියාගේ කේක් කෑල්ලම මල්ලිට දීලා අයියාට කියනවා ඔයා ලොකු වෙන ඔයාට මම කේක් පළුවක්ම ගෙනත් දෙන්න. ඔයා මේක අයි මල්ලිට දෙන්න මම ඔයාට ටවුන් ගියන් ඇපල් ගෙඩියක්ම ගෙනත් දෙන්න කියලා. මම අයියාගේ ඇපල් කෑල්ල මල්ලිට උතුරලා දෙනවා. මේකේ භයානක දේවල් දෙකක් වෙනවා යටි නොදැන. ඒවා ගොඩ නැගෙන බොහොම මේ පෙනෙන්නේ නැතිව ගොඩ නැගෙන නරක. මොනවද එක අර වැඩිමහල් ළමයා අල්ලස් කරනවා. එයා ලොකු කේක් කෑල්ලක් ආරින්නේ ඊට වඩා ලොකු කේක් කෑල්ලක් ගැන අම්මා දෙන අල්ලසත් එක්ක මානසික. ඒක පුරුදු කරන්න. එයා කැමති නම් කරුණාවෙන් මල්ලි අඬනවා දැකලා එයාගේ කේක් කෑල්ල දෙන්න පුරුදු කරා. ඒක ප්‍රශ්නයක්. එතකොට එයා ඒක දෙන්නේ මල්ලි අඬනවා දැකලා එයාට දුක හිතිලා. හැබැයි එයා ඒක දුන්නට වැඩක් නැහැ. මේ අම්මා කිව්වම මේ ඔයාට ඇපල් ගෙඩියක්ම දෙන්න, ඔයාට කේක් ගෙඩියකින් භාගයක්ම දෙන්නම් කිව්වොත් එයා ඒක දෙන්නේ අල්ලසට. ඒක නරකයි. දෙක තමයි මල්ලිට දෙන භයානක දේ. මොකක්ද මල්ලිට පුරුදු කරන භයානකම එක? ඔයාට ලැබෙන කිසි එකක් ඔයා සතුටින් බාර ගන්න එපා. පුළුවන් තරම් පෙරලිපින් අඬනකොට ඔයාට හම්බෙන්නේ. මේවා නම් කරවන්න එපා. ඒ හේතුව කේක් කෑල්ලදී හැදුවේ නැතොත් පර්චේස් බෙදනකොට තමයි ප්‍රශ්නේ.
මම කියන්නේ මේ අනාගතේ බලලා කියන්නේ කේක් කෑල්ලේදී ලැබෙන එක සතුටින් බාර ගන්න හැදුවේ නැතොත් ඌල්ලන්නයි අඩි පොළවේ ගහන්නයි පුරුදු කෙරෙව්වොත් ඊළඟට දන්නේම නැතුව ඒගොල්ලෝ ලොකු වෙලා අයියට දුන්නේ ඊටම් කොච්චරද මට දුන්නේ කොච්චරද අම්මා වැඩිපුර කරේ අයියට එහෙනම් අයියා කරන්නේ යන්න. ඔක තමයි කවදා හරි දවසක දරුවෝගේ කටින් අම්මලාට කියවෙන්නේ මොකද අම්මලා කරන වැරදි වැඩ. මූණු බලලා දරුවන්ට සලකන්න එපා. දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා නම් මේ හැම කෙනාගේම මගේ දරුවෝ මම ඒගොල්ලන්ට ආහාර දෙන්න ඕනේ. මම ඒගොල්ලන්ට ආරක්ෂාව දෙන්න ඕනේ. මම ඒගොල්ලෝ නිරෝගීව තියන්න ඕනේ. මම ඒගොල්ලෝ පෞරුෂයෙන් යුක්ත ළමයි කරන්න ඕනේ. එච්චරයි. මෙයා මං කියන දේ අහනම කෙනා ඒ වගේ වාක්‍ය ළමයින්ට කියන්න. මේ වැරදි. අපි එහෙම කියනවානේ. තොංකගෙන් නම් මට විශ්වාසයක් නැහැ. මද්දුමයා නම් දැනට හොඳයි. පස්සේ කොහොම වෙන්නේ? අවුරු කොමුණක් මෙන්න මේ ඩියුටි එකේ නම් මට විශ්වාසයි. ලොකු කතා කියනවා. එම්ම කියන්නේ බලන්නයි. ඒක වැරදි. එහෙම කොහොමද ළමයි ගැන කියන්නේ? ළමයි කියන්නේ ළමයි එච්චරයි. සුදු පුතා, ලොකු පුතා, කළු පුතා එම නම් දැම්මට නමක් නැහැ. හැබැයි මතක තියාගන්න එයා එකෙන් හොඳයි නරකයි කියන්න බෑ. එහෙම ඒවා චූටි කාලේ ඉඳලා දුන්නොත් ඊර්ෂ්‍යාව එක්කෙනෙක් දෙන්නේ. තරංගයක හැදෙන්නේ. එතකොට එයාගේ ලොකුම හතුරා වෙනවා අර අම්මා විසින් අගය කරන කෙනා. නේ? අම්මා විසින් හීනමානය ඇති කරනවා අනිත් ළමයට. ඒ නිසා කියන්නේ වැරදි සේවිකාවක් ගාවලා මේ හැතුණක් දිනස් වෙනවා. වැරදි අම්මා කෙනෙක් ගාවලා ඔක්කොම කරන්නේ ආදරයට තමයි. හැබැයි කරලා තියෙන්නේ කොහොමද? ආදරය කියන්නේ මොලේ නැති කමක්. හරි සිහි බුද්ධියෙන් බලන්න ඕනේ මේ ළමයා මෙහෙම හැදුවොත් මොනවා වෙයිද ළඟට. විතකර අතහිතලා අපි මේ කොච්චර නැත්නම් සුද්ධ නරකයි කියලා. දරුවෝ හදන ක්‍රමේ හරියටම හරි. මම විශේෂයෙන්ම බටහිර ලෝකෙට ගියපු ගමන් යන්නේ මොන්ටිසෝරි. කොහොමද මේ චූටි ළමයි හදන්නේ? ඒක මොන්ටිසෝරි වගේ පුදුම දෙකක් එකේ මේ ටීචර් එයා කොටම උදේ 10ට කැම දෙන්න ළමයි. මෙයා තමයි අම්ම ඇපල් කපන්නේ ඊයකින් ඇපල් කපලා දෙනවා එක එක්කෙනාට කෑල්ල එක ළමයෙකුට දුන්නා. ඒ පොඩි කෙනා thank you කිව්වේ නැහැ. තුති කිව්වේ නැහැ. දුන්නම නිකම්ම ගත්තා. ගුරුතුමිය ආපහු ගත්තා. ආයෙත් දුන්නා. ආයෙත් කොල්ලා නිකම්ම ගත්තා. ගුරුතුමිය ආපහු දුන්නා. Say thank you. After I did it. අන්තිමට දෙකලා thank you කියලා. ළමයා ගත්තා. එතකොට තමයි දුන්නේ. මොකක්ද උගන්වන්නේ? ලද දෙයින් කෘතගුණ අපේ බුදුහාමුදුරු භෝගහට මේ බුදු වෙලා භෝගහදියා සතියක් බලන් හිටියේ ඒ ස්තුතියනේ. Tamanට උදව් කරපු ගහට ස්තුති කරා. ඒ බුදුහාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ වෙච්ච අපි ඉන්නේ උදව් ගන්නකම් කෝල් කර පණ යනකම් දුරු දුක් කරනවා. කෝල් කරලා උදව්ව ගත්තට පස්සේ නෝ කෝල් තමයි. මොකක්ද කෝල් එකක් නැහැ ඊට පස්සේ මතකත් නැහැ එහෙම જાති මිනිහෙක් අපිට හිටියද කියලා. උදව් කරා. මේ නරක ගති ඒවා නම් ළමයින්ට දෙන්න එපා. එන උපයෝගව මේවා තියෙන තියාගන්න ඒවා වටිනවා කියලා එන්න ළමයින්ට දෙන්න. ස්තුති කරන එක, කලගුණ සලකන එක, ලද දෙයින් සතුටු වෙන එක, ඒකනේ mental health කියන්නේ. ලද දෙයින් සතුටු වෙන මිනිහෙකුට මොන ડિප්‍රෙෂන්ද? ලද දෙයින් සතුටු වෙන මිනිහෙකුට කොහෙද ස්ට්‍රෙස් ඇති? අද කියන මානසික ලෙඩ ඔක්කොටම මුල මතක තියාගන්න ඕනි ලද දෙයින් සතුටු වෙන්නේ නැතිකම. ඊර්ෂ්‍යාව. අධික ආසාවෙන් සීමාවක් නැති ආසාව. ඒගොල්ලෝ දන්නේ ඇති වෙන්නේ කොච්චර හම්බුනොත්. ඒ නිසා බුදුහාඳුරෝ කියපු වචනේ පිළිගන්න ඕනි සන්තුට්ටි පරමංගණං ලද දෙයින් සතුටු වෙන එක තමයි ලොකුම සම්පිය. අපිට කොච්චර සල්ලි තිබුණත් ගන්න ලද දෙයින් සතුටු වෙන්න බැරි නම්
කවුරු හරි ලද දෙයින් සතුට වෙන්න පුළුවන් වුණොත් ඒක තමයි විශාලම ධනය ඒගොල්ලෝ අත්පත් කරගන්න. ඒක දරුවන්ට චූටි කාලේ ඉඳලා කියලා දෙන්නකොට මම කියන්නේ ඇපල් කෑල්ලේ කේක් කෑල්ලේ ඉඳලම හදන්න. පැන්සල් කූර කොපි පොත මේව දෙනකොටම ස්තුතිවන්ත වෙලා අම්මලට පින් දීලා ගන්න උගන්වනවා. දැන් හරියන්නේ මොකද හේතුව ඔක්කොම ටික කරලා ඉවරුණාට පස්සේ අහනවා අම්මලා අපිට මොකද කරේ කියලා. මේ ඔක්කොම කරලා යුනිවර්සිටි යවලා ලක්ෂ ගණන් යුනිවර්සිටි වලට ගෙවගෙන දත්මිටි කාගෙන වැඩ කරපු අම්මලගෙන් අන්තිමට මම කාර් එකක් කරන් තියලා තිබුණ නැත්නම් අම්මලා අපිට මොනවද කරන්නේ? පුදු කරන්න එපා. මොකද ඒ දෙන කිසි එකක වටිනකම ඒගොල්ලන්ට දැනෙලා නැහැ. අනිත් එක මම දන්නේ අලුතින් අම්මලා කල්පනා කරන එක තමයි අපි විඳපු එකක් අපේ ළමයි විඳින්න බෑ. වැරදි. ඒක මම කියන්නේ ළමයින්ට හිතලා දුක් දෙන්න ඕනි කියලා. නමුත් ඒගොල්ලන්ට මේ දේවල් රැස් කරන්න කොච්චර මහන්සි වෙනවද කියන එක හරි තේරෙනවා. දැන් අපේ අම්මා මාත් එක්ක තම දරුවෝ 5. මාත් එක්ක අයියලා දෙන්නේ මල්ලිලා දෙන්නේ මමයි 5. අපේ අම්මා කල්පනා කරා නම් එහෙම අපි වින්ද දුක් අපේ දරුවන්ට දෙන්නේ නැහැ කියලා අපේ අම්මා 5 දෙනෙක් හදන්නේ. දැන් මොකද අපේ ආත්තම්මා ළමයි 7 දෙනෙක් හදලා තියෙනවා. 7 දෙනා හදද්දි සැප විඳලා නැහැ. ඒ කියන්නේ ඒ 7 දෙනාම කලකිය යුතු දුක් ප්‍රමාණයක් පුංචි කාලේ විඳින්නේ නැහැ. මොකද අපි පොඩි කාලේ තිතාම දුක් විඳා මොකද අපේ ගෙදර ගත්තොත් සමාන දවසකට 3-4 වලින් එක වේලක් දිනවා. අර හබරල කියන જાතිය තියෙන ගාපොල. හබරල කාලා එක වේලක් ජීවත් වෙනවා. අපි පස් දෙනා පොඩි කාලේ අපේ ගෙදර ආහාර වේලවල් ඒවා. හැබැයි මම හිතන්නේ ඒකින්ද තමයි අපි කවුරුත් උඩට ගියේ. අපි හොඳටම දන්නවා අපි ඉගෙන ගත්තේ නැතොත් අපි වැඩ කරන්නේ නැතොත් අපිට අපේ තැන සලකුණු වෙන්නේ නැහැ කියලා. ඒ ළමයින්ට කියන්නේ ඔයා බය වෙන්න එපා. ඔයාට මම ඉන්නවා. මම ඔයා වෙනුවෙන් ඔක්කොම කරනවා. මේ ගේත් ඔයාට අරන් දානවා. ඔයා වෙනුවෙන් හැමදාම බැංකු පොතේ මේ ගාන ඉතුරු කරන්නේ. මොකටද ඒකයි කරන්නේ? ඉගෙන ගන්න ඕනේ මට ඒ වගේ ඒවා කිව්වොත් මම ඉගෙන ගන්න මොන PhD ඔල වෙනවලින් ඉවරයි වැඩේ. තේරුණේ අපේ ජාතියට වීර්යයක් නැත්තේ ඒක. ලංකාවේ මුස්ලිම්යෝන්ට වීර්යයක් තියෙනවා. ඒගොල්ලෝ අතක්කට හදන හැදෙන විදිහට හැදෙන. ඉතින් හැම මුස්ලිම් දරුවම මොකද කල්පනා කරන්නේ අපි කොහොමද අපිට පර්චේස් 10ක් ගන්න. අපිට පර්චේස් 20ක් ගන්න ඕන. අපි රස්සාවක් කරන්න ඕනේ. දැන් මුස්ලිම් ළමයි ඉගෙන ගන්නවා ජෙට් වල. උඩට යන. ඉතින් කොළඹ නගරේ වේගෙන් ඉඩම් ප්‍රමාණය ඒගොල්ලෝ අත්පත් කරගන්න ඉරිසියා කළ වැඩ නැහැ නේ. ඒගොල්ලොත් එක ගහගෙන හරි බැනලා හරි වැඩන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? අපේ හදන්නේ මේක ළමයයි. ඒ ළමයාට කියන්නේ එකම දෙයයි කනට වතුරනවා හැමදාම මං ඔයාට ඉන්නවා. ඔයා අමාරුවේ වැටෙන්න දෙන්නේ නැහැ. එතකොට කොහොමද සිංහලයේ ඉගෙන ගන්න වීර්යය? මාතරින් ගාල්ලෙන් ආපු කොළඹ පර්චේස් 5ක් කර ගන්නවා. කොළඹින්යෝ කාට හරි කුල දාලා අවිස්සාවේ. තේරෙනවනේ? ඒ පැටලෙන හැටි ගාල්ලෙන් මාතරින් ආපු මිනිහා දන්නවද? මම මේකේ කොහොම හරි ඉගෙනගෙන දක්මිටි කාලා දුක් විඳලා අල්ලගත්තොත් තමයි මට දැනක් හම්බෙන්නේ. දැන් ඒක ලැබිච්ච මිනිහට කිසි හැඟීමක් නැහැ. ඇයි අම්මා ඔක්කොම කරලා තියෙනවා ඔක්කොම තියෙනවා. මම ඔබට කියන්නේ ළමයින්ට ටිකක් ජීවිතේ ප්‍රශ්න තියෙනවා කියන එක තේරෙන්න දෙන්න. ඒ තේරුම තමයි ඔබට ආදරේ කරන්න. අද අපිට අපේ අම්මලා අතහැරලා ඉන්න බෑ. ඇයි අපි දන්නවා ඒගොල්ලෝ කොච්චර අපි වෙනුවෙන් දුක් විඳලා. ඉතින් අපි හැමතිස්සෙම අම්මා තාත්තා දෙන්න අයින් කරලා යන ජීවිතයක් නෙවෙයි ඒගොල්ලෝ උඩට ඇදගෙනම අපිත් උඩට යන ජීවිතයක් ගැන කල්පනා කරනවා. ඒ නිසා මේ ළමයින්ට අරමුණු දෙන්න ඕනමට වඩා දේවල් එක්කව කරලා තිබ්බත් කමක් නැහැ. ඒවා එක්කව කරලා තියෙන බව කියන්නේ යන්නේ. අන්තිම කැමති පාත්‍රේ රාත්‍රින් කියලා තියෙනවා. ඕනට වඩා කියන්නේ යන්නේ පාච්චර මට තියෙනවා. ඔයා බය වෙන්න එපා. මොකටද ඉගෙන ගන්න? මිනිසුන්ට ඉගෙන ගන්න හරි මොකක් හරි කරන්න වීර්යයක් එන්නේ. දෙයක් ලබා ගන්න තියෙනවා. එහෙම නැත්නම් අර වගේ මහා පරාර්ථකාමී අරමුණු දෙන්න ඕන. බෝධිසත්වයන්ට තිබුණා.
මම බුදු වෙනවා අනිත් අය දුකින් නිදහස් කරනවා. එනේ මේ වගේ ලොකු පරාර්ථකම් ඒවා තියෙනවා. එක්කෝ එහෙමේවා දෙන්න. එහෙම නැත්නම් යාට ටාගට් එකක් දෙන්න. මෙන්න මේ ටාගට් එක ඔයා සම්පූර්ණ කරොත් ඔයාට මගෙන් මේ ටික හම්බ වෙනවා නැත්නම් මේකක් නැහැ. එහෙම නැත්නම් මේ දරුවෝ හැදෙන්නේ මේ දරුවෝ ඉර්ෂ්‍යාකාර වෙයි. මේ දරුවෝන්ගේ කාම හීනමානයක් කොට නැගෙයි. එහෙම වෙන්න දෙන්න එපා. හොඳට පුතාලා දූලා ඉංග්‍රීසි ඉගෙන ගන්න. කම්පියුටර් ඉගෙන ගන්න. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මූලික විභාග හොඳට පාස් කරගන්න ඔයගොල්ලන්ට ලෝකේ කොහේ හිටියත් ලංකාව අපේ රට නිසා ඒකට උදව් කරන්න නම් සල්ලි තියෙන්න ඕනේ. තේරුණානේ? බලය තියෙන්න ඕනේ. ඒ ටික බලයයි සල්ලි කමනවා. බලය සල්ලි ඒව හොයන්න නම් ළමයි ඉගෙන ගන්න ඕනේ වෙන මොකක්වත් තුලින් ඒව හම්බෙන්නේ දෙකරෝ. තුන්වෙනි එක විශ්වාස පරමාඥාති. ඒකුවේ ගෙදර සියලුම සම්බන්ධකම් විශ්වසනීයව වෙන්න ඕනේ. ගෙදර සියලුම සම්බන්ධකම් විශ්වසනීයව වෙන්න. කියන්නේ ගෙදර බොරු කියන්නේ නැති ගයක් වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ සෝෂල් හෙල්ත්. මේක ඇත්තටම කියන්නේ මේ සෝෂල් හෙල්ත් සමාජීය සෞඛ්‍ය. කියන තමයි විශ්වාස පරමාඥාති කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට මේ දරුවන්ට නම් කිසිම දෙයක් සම්බන්ධව බොරු කියන්නේ නැහැ. කිසිම දෙයක් සම්බන්ධව බොරු කියන්නේ. සමහර දේවල් ළමයි අහනකොට ඇත්ත කියන්න බෑ. ඒක නැත්ත කිව්වට යාට ඒක තේරෙන්නේ නැහැ. උදාහරණ ප්‍රජනනය ගැන ඒ ළමයින්ට කියන ඒවා තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට ස්ථානෝචිත ප්‍රඥාවෙන් දෙන්න තියෙන උත්තර මම පුංචි කාලේ ඇහුවා අපේ අම්මගෙන් මම ඉපදුනේ කොහොමද? අපේ අම්මට ඒක මට විග්‍රහ කරන්න බෑ අන්තිමට කාලේ. ඊළඟට මල්ලි කෙනා මල්ලි කොහොමද ආවේ? මම හිතුවා ඔය කාටත් ආපු ප්‍රශ්නය අපේ අම්මා මට කිව්වේ ඉස්පිරිතාලේ ගෙනා. ඒක මොකද උත්තරයක් බොරු නෙමෙයි. අම්මා ඉස්පිරිතාලේ ඉඳලා ඉද්දි තමයි මල්ලි කෙනා. ඒ ඔයත් ආව ඉස්පිරිතාලේ. ඒ වගේ සම්බන්ධව ළමයා හිතනවට වඩා උත්තරයක් දෙන්න. බොරු කියන්නේ පාර. ඕවා ඔයාට ඕනේ කියලා කහලා පන්නන්න. ළමයින්ට ඇත්ත කියන්නේ. ළමයින්ට කියන ඇත්ත ළමයි හිතන් ඉන්න එකට වඩා දියුණු එකක්. ඒකයි. අනිත් එක ළමයින්ට දඬුවම් දීම සම්බන්ධව බොරු කතා කියන්නේ. එන්නත් ළමයින්ට අම්මා තාත්තා කියන්නේ බොරු කියලා හිතනවා දෙන්න දඬුවම් ගැන බොරු ඒවා. එන්න මේගොල්ලන්ට කියනවා නම් ඔයා මෙන්න මේ වැරද්ද කරොත් මම ඔයාගේ කකුල් දෙක කඩනවා කියලා කියනවා නම් ඒ වැරද්ද කරපු දවසට ළමයා කකුල් දෙක කඩනවා. නැත්නම් කියන්නේ. දෙර්වනේ සුන්පත්ය. එහෙම කියනවා නම් කරුණා කරලා ඒ වැරද්ද කරපු දවසට ළමයා කකුල් දෙක කඩන්න. නැත්නම් ඒ වගේ ලොකු කතා කියන්නේ. ඇයි ඊට පස්සේ වෙන්නේ එයා බයද මොකද ඇත්තට කඩන්න බෑනේ කකුල් කොහොමද කකුල් මයින්ගේ තාත් හදන්න බෑ දැන් කටවල් උච්චාරන්න බෑ අයිවාරු ගෙවුවා එතකොට ළමයිට තේරෙනවා එක තැනකදී අපේ අම්මා අපිට බොරු කියන්න එපා කියලා කිව්වට එයා කියන්නේ බොරු එයා කකුල් කඩනවා කොකෝ ගැඩුවා දත් හලනවා කොකෝ හැදුවා මේක වටහා ඒ කියන්නේ ළමයින්ට දෙන දඬුවම දෙන්න පුළුවන් එකක් කියලා ඉවනම් දෙන්නම ඒක අනිවාර්ය මම බෝලේ හදනවා මගේ ගායින අවුරුදු 12 13 ළමයි ඉන්නවා කරගන්න මම ඒගොල්ලන්ට කිව්වොත් මම ඔයාලට අද හැන්දෑවට අනිවාර්යයෙන්ම වේවැලෙන් දඬුවම් කරනවා කිව්වොත් නිදා ගන්න කලින් ඒ ගාන දීලා තමයි නිදි කරන්නේ. ඒක කරේ නැතොත් ඒගොල්ලෝ මගේ වචනේ විශ්වාස කරනවා. වේවැලෙන් දඬුවම් කරනවා කිව්වනම් මම වේවැලෙන් දඬුවම් කරන්න ඕනේ. ඒක ගාන කීයද කියලා කියන්නේ නැහැ. කේන්තිය වෙලාවේ පහක් ගන්නවා කියලා හිතාගත්තා කේන්ති ඉවර වෙලා එකක් හරි ගහලා තමයි ඒ
ඒගොල්ලන්ට යන්න දෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ කල්පනා කරනවා ආන්දරු ගහනවා කිව්වා වෙන්නේ. ඒ කියන්නේ වැරද්ද ප්‍රශ්නයක් නෑ. ඒව කරන්නේ හරියට ළමයි. බොරු කියන්න එපා. බොරු කියපු ගමන් මේ ළමයි ඊට වැඩිය ලොකු බොරු කියන දවස් එනවා. ඊට පස්සේ මොන මානසික සෞඛ්‍යයක්ද නේ? අර සමාජයේ ඔක්කොමට තේරුණාම මෙයා මෙයාට බොරු කියනවා, මෙයා මෙයාට බොරු කියනවා කියලා. එතකොට අපි බොරුව මහා පාපයක් කියලා ඉගෙනනවාට බොරුව අපි සාමාන්‍යීකරණය කරාම එතකොට ළමයි පවට බය කරගෙන පවට ලැජ්ජ කරන එක අමාරුයි. ඒ නිසා දෝනිලා සහ මේ අපේ පුතාලා අම්මටයි තාත්තටයි කිසිම බොරුවක් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ ලොකුම නරක වැඩ කරලාවත් ඇත්ත කියන්න ඕනේ අපට. මේ ඔයගොල්ලෝ කරලා තියෙන නීති විරෝධී වැඩක් වෙන්න පුළුවන්. යාළුවෙකුට ගැහුවා කියමු ඒක නරකයි. හැබැයි ඊට වැඩිය නරකයි ගහලා ඇවිල්ලා ගැහුවේ නැහැ කියලා. ගැහුවා කාගේ හරි දෙයක් හොරකම් කරාන කරා. ඇත්ත කියා. ඇයි? ඇත්ත කිව්වොත් විතරයි බේරගන්න. බොරු කිව්වොත් බේරගන්නවත් ක්‍රමයක් නැහැ. උපක්‍රමයක්වත් හොයාගන්න බෑ. කොහොමද බේරගන්නේ? ඒ නිසා අපේ ළමයි කිසිම කෙනෙක් පුංචි කාලේ ඉඳලා බොරු කියන්න එපා, යාළුවන්ට බොරු කියන්න එපා, අම්මට තාත්තට බොරු කියන්න එපා. ඇත්ත කියන්න. පුංචි කාලේ අපි වැඩිහිටියෝ කොච්චර අපිට බොරු කියන්නේ කියලා. මම කල්පනා කරන්නේ හරිය නරකයි කියලා. අපිට බොරු කියන්න ලැජ්ජ නැති වුණා නම් ලැජ්ජ නැතුනේ අපේ වැඩිහිටියෝ බොරු කීම සම්බන්ධව එහෙම ආචාර ධර්මයක් ඒගොල්ලොන්ට තිබුණේ නැති. එක්ක දුප්පත්කම නිසා. එක්ක නුගත්කම නිසා. බොරු කීමට මිනිස්සු ලැජ්ජ තිබුණේ නැහැ. දැන් එහෙම දරුවෝ හදන්න බෑ. දැන් එහෙම දරුවෝ හදනවා කියන්නේ සමාජ කඩන් වැටෙනවා. දැන් ඇත්ත තමයි අබන සත්‍ය ගෞතම බුදුහාමුදුරුවෝගේ ධර්මය අනුගමනය කරන අය කතාකත් බොරුවෙන් මුලා කරන්න හොඳ නැහැ. ඒ නිසා සත්‍ය කතා කරන ටිකක් කතා කරන්න යන්නේ. ටික ඇත්ත. එතකොට ඔයත් බොරු කියන්නේ නැති අම්මලා තාත්තලා වෙනකොට මේ ළමයින්ට බොරු කියන්න බැහැ. හැබැයි ගෙදර එකිනෙකාට අහු වෙන බොරු කියනවා නම් එතකොට වෙන්නේ ඒ ගෙදර ඒ පවට්ටන් ලැජ්ජ නැහැ. බය නැහැ. මොකද නීති වලින් සම්බන්ධකම් කියන්නේ ඇත්තෙන් අරන් යන්නේ. නීති කොල කැරි ඕන එකක් ඉරන්න පුළුවන් අවලංගු කරන්න පුළුවන්. හැබැයි බන්ධන තියෙන ඇත්ත මත නම් ඒව අවලංගු නැහැ. ඒවා හැමදාම තියෙනවා. ඇත්තනේ තියෙන ඒවා. ඒක පොඩ්ඩක්. අන්තිම එක තමයි පූර්ණ පෞරුෂයක් හැදෙන්න දැන් මම කරුණු තුනක් එක physical health ආරෝග්‍ය පරමාලාභ. දෙවෙනි එක mental health සන්තුෂ්ටි පරමන්තන. තුන්වෙනි එක social health විශ්වාස පරමාඥාති. අන්තිම එක spiritual health නිබ්බානං පරමං සුඛ. නිවන නැමැති උතුම් සුවය. spiritual ආධ්‍යාත්මික සෞඛ්‍ය. ආධ්‍යාත්මික සෞඛ්‍යනේ අපේ හිතේ කෙලස් අයින් වෙනවා. ආසාවල් අයින් වෙනකොට, කේන්ති අයින් වෙනකොට ආධ්‍යාත්මිකව අපි නිරෝගී. කියන්නේ කෙලස් ලෙඩ නැහැ. දැන් මේ අපි කරන ගොඩක් වැඩ ඇතුළේ තියෙන කෙලස් ලෙඩ තරහට කරන ඒවා, ආසාවට කරන ඒවා, ඊර්ෂ්‍යාවට කරන ඒවා, සැකහිඳ කරන ඒවා කෙලස් ලෙඩ ඔක්කොම. එතකොට ආධ්‍යාත්මිකව නිරෝගී වෙන්න නම් මේ කෙලස් වලින් අයින් වෙන්න ඕනි. කෙලස් වලින් අයින් වෙන්න අපි තුල ගොඩ නැගෙන මොකද්ද? wisdom. wisdom කියන්නේ ඥාන. ප්‍රඥාව, අවබෝධය. ඒක ආව කියන්නේ ඉතින් දියුණුවම අනුස්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරපු තුන්වෙනි එක ඒ ආධ්‍යාත්මික සෞඛ්‍ය උදා කරගන්න නම් කෙලස් අයින් කරගන්න ටික උත්සාහ කරන්න ඕනේ. සහ හැම දෙයක් ගැනම ඉතාම හොඳ අවබෝධයක්. මොකද මේ ළමයි බුද්ධිමත් වෙනකොට මේ ළමයින්ට ඕන ප්‍රශ්නයකට විභාගෙට උත්තර ලියන්න. උගත් උනාට විභාග ලියන්න බෑ. උදාහරණයකට ගත්තොත් සබ්ජෙක්ට් එක දන්නවා. නොලෙජ් තියෙනවා. හැබැයි සබ්ජෙක්ට් එක තේරුම් ගන්න නැත්නම් ඒ කියන්නේ ඒ සම්බන්ධ විස්ඩම් එක නැත්නම්
ඒක යොදන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ විදිහට ප්‍රශ්න අහපුකම හොඳටම දන්න එක උත්තරේ දී ගන්න බෑ. ඒක අනිත් මේ වගේ. ටොමැටෝ තියෙනවනේ, තක්කාලි දන්නවනේ. තක්කාලි. දැන් තක්කාලි එළවලුවක්ද පළතුරක්ද? පළතුරක්. තක්කාලි පළතුර. හැබැයි මේ කොහොමද දන්නේ ලංකාවේ නම් තක්කාලි විකුණන්නේ ලොලු ලෑල්ල. අඹ ඇපල් විකුණන ලෑල්ල නෙවෙයි තක්කාලි විකුණන්නේ ලොලු ලෑල්ල. ඒ නිසා ලංකාවේ ගොඩාක් අය හිතන්නේ තක්කාලි කියන්නේ ලොලු. මොකද තක්කාලි කන්නේම කොහොමද? හැබැයි තක්කාලි කියන්නේ පළතුර. අන්න knowledge. tomato is a fruit. එතකොට තක්කාලි පළතුරක් කියලා යමෙක් දන්නවන් නම් ඒක knowledge. knowledge. ඒ සම්බන්ධව යා උගතෙක්. හැබැයි තක්කාලි පළතුරක් කියලා දැනගත්තත් තක්කාලි කොයි විදිහේ පළතුරක්ද කියලා දන්නේ නැත්තම් තක්කාලි දාලා fruit salad හදනවා. අන්න තක්කාලි fruit salad වලට නොදායිදීම තමයි wisdom. තක්කාලි පළතුරක් කියලා දන්න එක knowledge. තක්කාලි දාලා fruit salad හදන්න නැති එක තමයි wisdom. කියන්නේ තක්කාලි ගැන එතකොට යට අවබෝධයක් තියෙනවා. තක්කාලි පළතුරක් තමයි ඇපල් එක තක්කාලි දාන්නේ. තක්කාලි දානවා එළවලු සලාදෙට. පළතුරු සලාදෙට තක්කාලි දාන්නේ පළතුරක් වල. එන්නනේ. ඒ කියන්නේ ගණනක හරි දැනුම තිබුණට වැඩන්නේ ඒ ගණන හදන හැටි තේරුම් අරගෙන නැත්නම් අපි කියමු probability කියන සම්භාවිතාවය කියන ඒක තේරුම් ගන්න ඕනේ ඒක දැනගන්න නෙමෙයි. මොකද දන්නා ඉන්නවා කොට. අර වගේ. තක්කාලි දාලා fruit salad හදන්න. ඇපල් වෑංජන. ඔස්ට්‍රේලියාවේදී සිංහල අය මම ගියාම දානයක් දුන්නා. අතෝ වහන්සේ කවදාකවත් කාපු නැති කෑමක් දෙන්න. බලකට තියෙන කළු පාටට මොනවද කියලා. මේ ඇපල් කළු. කොස්සට කළු. මට දුන්නට කමන්නේ සුද්ධොන්ට දෙන්න හිතයි ඇබොරිජිනීස්ලා කියලා. අලතුරු අඳුරන්නේ නැති. අලතුරු කනවාද එහෙම කළු පොල්ලක්. ඇපල් කොහෙද කළු පොල්ලක්? කොස්සටනේ කළු පොල්ල. ඇපල් කියන්නේ පළතුරක්. ඒක පළතුරක් විදියට කන්න. නේද? ලංකාවේ කට්ටියනේදී කොහේ ගියත් අර කොළුවේ වැඩ කරනනේ කළු පොල්. කළු පොල් වගේ ඇපල් කළු පොල් කන්න. එහෙම බෑ ඒකට වට්ටක් කපලා ගන්න. තේරුණා නේද? මේ තමයි knowledge සහ wisdom අතර වෙනස. තේරුම් ගන්න. අපේ ළමයි තේරුම් ගන්නවා නම් අන්න හිතනවා විභාග පාස් කරන්න එක. ආදයක්. තේරුම් ගන්න ඕන. තමන් කරන්නේ මොකද්ද? තමන් ඉගෙන ගත්තේ මොකද්ද? තමන් මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තු ගමන් ඔයගොල්ලන්ට සභාවල කතා පවත්වන්න පුළුවන්. දැන් ගොඩක් අය සභාවල කතා පවත්වන්න කියන්නේ කී ඉන්නවනේ. ඒ මොකද එයා තේරිලා නෑ යා. තේරිලා නැත්තම් ඒ කියන්නේ ඒක ප්‍රඥාව වෙලා අවබෝධය වෙලා නැත්තම් එයාට කියන්න තේරෙන්නේ. අර කටපාඩම් කරන්නේ දැනුමනේ. අපි දැනුම කටපාඩම්. ඒව වැඩක් නැහැ ළමයින්ට ඕනේ wisdom ප්‍රඥාව ඒ කියන්නේ අතට කියනවා නිබ්බාන නිර්වාණය නේ ප්‍රඥාවට නිර්වාණය හැම දෙයක් ගැනම අවබෝධය වැඩි වෙන්න ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ ඇලීම ගැටීම අඩු වෙන්න තේරෙනවා අනිත් අයට පේන්නේ නැති පුදු මේවා පේනවා අවබෝධය වැඩි වෙනවා මේ කියන්නේ රණ්ඩු වෙන එක යාළු වෙන එක අඩු වෙනවා ඒ නිසා මේකට තමයි ළමයි පුරුදු කරන්න ඕනේ පූර්ණ පෞරුෂය කියන්නේ උනොතෙන්ට පූර්ණ පෞරුෂය ලබපුවා නම් මේ මහරහතන් වහන්සේලා සහ බුදුවරු. ඒගොල්ලෝ තමයි නිබ්බානම් පරමං සුඛං. ඒ කියන්නේ ස්පිරිචුවල් හෙල්ත් කියන එක ඉහළින්ම අත්විඳලා තියෙනවා. ආධ්‍යාත්මිකව කිලුටු නැහැ. අපි හරි ස්වార్థේ වෙන ආත්මාර්ථකම් අපේ වැඩි. ඒ නිසා අපිට සමහරව පේන්නේ නැහැ. මොකද අපි බලන්නේ මේ ආත්මාර්ථකම් කන්නඩිය දාගෙන. ඒක දාපු ගමන් පැති ගානක් අඳුර වෙනවා. අපිට wisdom එන්නේ නැති එකයි. අපේ ප්‍රඥාව මතු වෙන්නේ නැත්te අපි බලන්නේම මේකෙන් මෙහෙම බලන්න ගියොත් මට ආවාද වෙන්න. ඒක ඇත්ත හම්බෙන්නේ නැහැ. හොඳයි. ප්‍රමාණවත් දැන් 10 සමානයි.
පැයක් මේ දුර පුතාලා බණ ඇහුවා. ඇත්තටම මීට කලින් පටන් ගන්න තිබුණා සතුටු වෙනවා. නමුත් මේ වෙලාව කල්පනා කරගන්න ඕන. හේතුව මේ රැබෝ නම් මේ දුර පුතාලට කිව්වද? පැයක් කොහොම හරි අහන් ඉන්න. මම කියපුව මතකද? තමයි. ඔකේ. නෝනා ෆිසිකල් හෙල්ත් මොකක්ද? ආරෝග්‍ය පරමාලාප. ඊළඟට මෙන්ටල් හෙල්ත්. සන්තුෂ්ටි පරමන්දන. විශ්වාස පරමඥාති කිව්වේ සෝෂල් හෙල්ත්. සමාජීය සෞඛ්‍ය. ඊළඟට නිබ්බාන පරම සුඛං කිව්වේ ස්පිරිචුවල් හෙල්ත්. ඕක තමයි WHO එක. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය පිළිගන්නේ. නිරෝගී જાතියක් නම් ඔය හතරෙන් යුක්ත වෙන්න ඕනි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට කලින් ඕක තමයි කියලා තියෙනවා. අද අධ්‍යාපනය ගැන බර්ටන් රසල් වගේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ පිළිගන්නේ ඔය හතර. ආරෝග්‍ය පරමාලාප, සන්තුෂ්ටි පරමාදාන, විශ්වාස පරමාඥාති, නිබ්බානම් පරමසුඛං. ඔක තමයි බර්ටන් රසල් කියන්නේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම අධ්‍යාපනික දාර්ශනිකේ මනෝවිද්‍යාඥයෙක්. ඔහු පිළිගන්නේ ඔච්චරයි. ඔහු ඒකනේ කියන්නේ ලෝකේ මම වඳිනවා නම් වඳින්න කැමති බුදුහාමුදුරුවෝ කියලා. හේතුව ඒක කියන්නේ එයා දන්න මෙතන තමයි මිනිස්සු සුවපත් වෙන තැන. දැන් මේ යථාලාභ සන්තුෂ්ටි වලින් නෙවෙයි මේ රියල් එස්ටේට් කියන්නේ. මොන යථාලාභ සන්තුෂ්ටිය තෙල් ටික තියනකම් මේකේ යයි. මේ අතදී සතුට වෙන එක නෙවෙයි පුළුවන් තරම් ආක්‍රමණශීලීව අත්පත් කර ගැනීම. උල ගන්න බැරි බතක් පොළොවට පැටවීම. මේක අපිට ප්‍රශ්න තමයි උපදවන්නේ ලෝකේ. ඒ නිසා අපි හොඳ දරුවෝ ටිකක් භවිෂ්‍ය මේ ළමයි පත් වෙනවා නම් මම කියනවා ලෝකෙට මේ දරුවෝට තමයි සාමාන්‍ය බෙදා කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ සමකාමීතන බවට පත් කරන්න පුළුවන් අර ප්‍රඥාවන්ත මිනිස්සු පිළිවෙල. ඥානයේ සහිත මිනිස්සු පිළිවෙලකට ඒකට තමයි මේ දේශනාවෙන් මම මඟ පෙන්නන්නේ ඉන්නේ. ඉතින් අද දවසේ මේ දුර පුතාලා මුල් කරගත්ත දෙමව්පියන්ට මේ කාරණා ඉතාම වැදගත්. බණ ඇහුවා රැස් වෙච්ච සියලුම පින් අනුමෝදන් කරමු.